ආයිබෝවන්. ඉතින් IQ පොඩ්ඩ හදන්න සමල ධර්මත් එක්ක අපි අදත් ඇවිල්ලා ඉන්නවා ගණිත ගැටළු විභව්‍යතාවමාන කතා කරන්න. අපි බලමු කොහොමද මේවා උත්තර ලියද්දී IQ වැඩි වෙන විදියට මේ උත්තර අපි හදාගන්නේ කියලා නැත්නම් ඔයාගේ IQ පාවිච්චි කරන්නේ කොහොමද කියලා මේ උත්තර ගන්න. මල් 5න් 5 ගණන් කරන්න. අවසානයේට කියවෙන සංඛ්‍යාව තෝරන්න කියලා කියනවා. මේ 5 10 15 20 25 30 35 40. ඒක ලේසි ගැටලුවක් නේද? හිස්තැන් සම්පූර්ණ කරන්න. මේ 10 මිටි මේ තියෙන්නේ 10 ගොඩවල්. 10 ගොඩවල් තුනක් තියෙනවා. තනි ඉරටු එකේ ඒවා අපිට 5ක් තියෙනවා. එක ස්ථානයේ 5යි 10 ස්ථානයේ 3යි සංඛ්‍යාව 35. ගණක රාමුවක 10 කුරට එක් ගණකයක් දෙමීමෙන් නිරූපණය වන අගය කීයද? 10 කුරට එකක් විතරක් දානවා. මේ තියෙන්නේ මෙන්න ගණක රාමුව. මේ තියෙන්නේ එක ස්ථානයේ කුරයි 10 කුරයි මේ එකේ ඒවා මේ 10 ඒවා. මේ 10 කුරට එකක් විතරක් දානවා. එතකොට මේ මෙතන එකයි මෙතන කවුරුත් නැහැ. කීයද නිරූපණය වෙන්නේ? 10. සමන් ළඟ මුද්දර 36ක් ඇත. තවත් 23ක් ලැබුණු විට එකතු වෙලානේ තියෙන්නේ නේද? 36යි තවත් 23ක් ලැබෙනවා. 6යි 3යි 9යි 3යි 2යි 5යි 59. ගුරු මේසේ දිග මීටර 2යි. කළු ලෑල්ල එමෙන් දෙගුණයයි. එමෙන් දෙගුණයයි කියන්නේ දෙවරක් 2 4යි. දෙකේම දිග දෙකම එකට තිබ්බහම අරකේ 4යි මේකේ 2යි 4යි 5යි 6යි. සමන් ළඟ ටීක් බෝල 26ක්. ටීක් බෝල කියන්නේ එයින් 12ක් මල්ලීට දුන්නා. 26න් 12ක් දුන්නාම අඩු වෙනව නේද? අඩු වෙනවා. අයින් වෙනවා. ඉතිරියනේ අහන්නේ. ඉතිරිය කියන්නේ කොහොමත් අඩු කරලා ගන්න එකක් නේ. 6න් 2ක් 4යි 2න් 1ක් 1යි අපිට පිළිතුර 14. පැයක් තුර ඔර්ලෝසුවේ මිනිත්තු කටුව මුහුණත වටා කැරකෙන වාර ප්‍රමාණය. පැයකදී මිනිත්තු කටුව එක වාරයක් යනවා නේද? එක රවුමක් යනවා. එක රවුමක් ගියාම තමයි පැයක් ගත වෙන්නේ. මිනිත්තු 60ක කාලයක් නේ. මිනිත්තු 60ක් යන්න එක වටයක් සම්පූර්ණ කරන්න ඕන. සතියේ හරි මැදට එන දවස් 7යිනේ. එතකොට 4 වෙනි දවස තමයි හරි මැද නේද? සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා. හරි මැද ඉන්නේ 4 වෙනි දවස බ්‍රහස්පතින්දා. පෑන් 2 බැගින් නැති පෙට්ටි 8යි. එයින් 3ක් නාමල්ට දුන් විට ඉතිරි වෙන පෑන් ගන්න. දැන් 8න් 3ක් දුන්නාම පෙට්ටි කීයක්ද ඉතුරු වෙන්නේ? 8ක් තියෙනවා 3ක් දෙනවා. 5ක් ඉතුරුයි. ඒ කියන්නේ 2 ගානේ පෙට්ටි 5ක් තියෙනවා. දෙවරක් 5 10යි. පැති 6ම එක සමාන. සෑම පැත්තක්ම සමචතුරස්‍රාකාර ඝන වස්තුව. ධාතු කැටේ වගේ හැඩයක් නේද? කවුද මේ? ඝනකය. ඝනකාභය කියන්නේ ගඩොල් කැටේ වගේ නේද? සිලින්ඩරය කියන්නේ සෙමන්ටින් එක වගේ. හොඳයි. එහෙමනම් අද දවසේ අපේ කතාව මෙතනින් අවසන්. පරිස්සමට ගිහින් එන්න. ආයිබෝවන්.